සරබල්ලන්ට බෙහෙත් විදින්න පුළුවන් එක විදියක් තමයි මේක. මෙයාගේ රීඩ් එක කණුවක් වටෙන් දාලා මේ අල්ලන් ඉන්නේ. ඔය සමනක් වෙලාවට හිතනවා ඇති ඇයි මේක ගැට ගැහුවේ නැත්තේ කියලා. සමරක් බල්ලෝ ගාංගලිය වැඩිකමට බිම රෝල් වෙලා නැත්තම් බිම වැටිලා පිස්සු නටන්න බලනවා. එතකොට යාගේ බෙල්ල හිර වෙන්න පුළුවන්. මෙයාගේ බෙල්ට් එක ඕන වෙලාවට අපිට ලූස් කරන්න පුළුවන් විදියට තමයි අපි අල්ලන් ඉන්නේ. ඔන්න මතක තියාගන්න මේ වගේ වැඩ කරද්දී යාට හපන්න පුළුවන් තැනකින් නම් යන්න එපා. හවු ගාලා හපයි. දැන් ඉතින් ડોක්ටර් ලේසියෙම යාගේ ඉන්ජෙක්ෂන් එක ගහනවා. ඔයාගේ තින්නවද ડોක්ටර් ළඟට යන්න බය නසරානි ළමයි? කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්නෝ කමෙන්ට් එකක් එහෙනම්. අපි ගියා. බයි.